ආයුබෝවන් සියලුම දෙනාට මගේ එත්තම channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ ලස්සන බණී කීටයක් එක්ක ගොතන්නේ කොහොමද කියලා. පහළ තියෙන bell icon එක click කරලා මාව subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා නිර්මාණ ඉදිරියටත් කියලා දෙනවා. මුලින්ම අපි magic ring එකක් කරගන්න ඕනේ. කරගෙන magic ring එකට මේ විදිහට chain එකක් ගොතලා magic ring එකේ ඇතුළට අපි single crochet 6ක් ගොතන්න ඕනේ. 2යි 3යි 4යි 5යි 6යි මේ විදිහට සිංගල් crochet 6ක් ගොතාන magic ring එක තද කරගන්න ඕනේ. තද කරගෙන දැන් අපි පළවෙනිටම ගොතාගත්ත සිංගල් crochet එකේ මුදුනට පළවෙනි සිංගල් crochet එකේ මුදුනට ලිස්සා හැරීමකින් අපි මේ වටය සම්බන්ධ කරගන්න ඕනේ. මේ විදිහට. දැන් නැවත chain එකක් ගොතනවා. ගොතලා අපි එතනටම single crochet දෙකක් කරගන්නවා. ඊළඟ chain එකටත් එහෙමයි. එකම තැනට single crochet දෙකක් ගෙතෙන්න ඕනේ. මේ විදිහට අපි පළවෙනිට ගොතාගත්ත 6ටම දෙක ගානේ single crochet 12ක් ගොතනවා. මේ යන්නේ දෙවෙනි වටය. දැන් මම වටේටම single crochet 12ක් ගොතාගත්තා. පළවෙනිටම ගොතාගත්ත single crochet එකේ මුදුනට ලිස්සා හැරීමකින් මේක සම්බන්ධ කරගන්න ඕනේ. සම්බන්ධ කරගෙන chain එකක් ගොතලා එතනටම අපි නැවත single crochet දෙකක් ගොතනවා. ගොතලා ඊළඟ එකට එකයි. ඊළඟ එකට නැවතත් එකම තැනට single crochet දෙකයි. ඊළඟ එකට එකයි. 2යි 1යි රටාවට දෙවෙනි වටේ ගොතාගත්ත single crochet 12ටම අපි නැවත single crochet ගොතා ගන්න ඕනේ. 2යි 1යි රටාවට වටේටම ගොතාගෙන පළමුවට ගොතාගත් single crochet එකේ මුදුනට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරලා chain එකක් ගොතාගත්තා. දැන් එතනට නැවත single crochet එකක් ගොතනවා. මේ යන්නේ හතරවෙනි වටය. හතරවෙනි වටේ අපි එකකට එක ගානේ තමයි වටේටම ගොතා ගන්න ඕනේ. මේ රටාවට එකකට එක ගානේ වටේටම ගොතාගෙන නැවත පළවෙනි single crochet එකට හතරවෙනි වටේ සම්බන්ධ කරන්න. හතරවෙනි වටේ ඉඳලා නවවෙනි වටේ වෙනකම් අපි එකකට එක ගානේ තමයි ගොතා ගන්න ඕනේ. ඔයාලා නවවෙනි වටේට වෙනකම් මේ රටාවට ගොතා ගන්න. දැන් මම 9 වෙනි වටේට එනකන් එකකට එක ගාන රටාවට ගෙතුවා. දැන් යන්නේ 10 වෙනි වටය. chain එකක් ගොතනවා. එතනටම single crochet එකක් ගොතනවා. ගොතලා ඊළඟ single crochet දෙක එකතු කර ගැනීමක් කරන්නේ. front loop එකෙන් දානවා. ඊළඟ එකෙත් front loop එකෙන් දානවා. දැන් මේ ඔක්කොම අතරින් ගෙන single crochet එකක් කරගන්නවා. ඊළඟ එකට single crochet එකයි. ඊළඟ එකේ front loop එකෙන් දානවා. ඊළඟ එකේ front loop එකෙන් දානවා. දැන් මේ ඔක්කොම අතරින් ගේනවා. ගෙනල්ලා අවසානට දෙකක් ඉතුරු වෙනවනේ අන්න ඒකට single crochet එකක් කරගන්නවා. දැන් නැවතත් ඊළඟ එකට single crochet එකයි. ඊළඟ එකේ front loop එකෙන් දානවා. ඊළඟ එකේ front loop එකෙන් දානවා. දැන් මේ අතරින් ගෙනල්ලා අවසානට loop දෙකක් ඉතුරු වෙනවා. මේ දෙකට single crochet එකක් කරගන්නවා. මේ රටාවට වටේටම ගොතා ගන්න ඕනේ. ඒ රටාවට 10 වෙනි වටේ ගොතාගෙන පළවෙනි single crochet එකේ මුදුනට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගෙන නැවත එතෙන්ට chain එකක් ගොතලා දැන් නැවතත් එකකට එක ගානේ single crochet ගොතනවා. 11 වෙනි වටේදී එකකට එක ගානේ වටේටම single crochet ගොතා ගන්න. 11 වෙනි වටයත් ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගත්තා පළවෙනි single crochet එකේ මුදුනට. දැන් මෙතෙන්ට chain එකක් ගොතලා yarn එක cut කරගන්න. දැන් අපි මේ බණීගේ ඊළඟ කොටස ගොතන්න යන්නේ. මුලින්ම magic ring එකක් කරගෙන chain එකක් ගොතලා magic ring එකේ ඇතුළට single crochet 6ක් ගොතා ගන්න ඕනේ. මේ විදිහට single crochet 6ක් ගොතාන magic ring එක තද කරගන්න. දැන් අපි පළවෙනි single crochet එකේ මුදුනට
මේක සම්බන්ධ කරගන්න ඕනේ. මේ විදිහට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගෙන එතනට චේන් එකක් ගොතලා අපි එතනටම සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්නවා. ඊළඟ එකටත් එකම තැනට දෙකක් ගොතා ගන්නවා. එකකට දෙක ගානේ රටාවට සිංගල් ක්‍රොෂේ 6ටම 12ක් ගොතෙන්න ඕනේ. වෙනි වටේ එකකට දෙක ගානේ ගොතාගෙන පළවෙනි සිංගල් ක්‍රොෂේ එකේ මුදුනට සම්බන්ධ කරගත්තා. දැන් යන්නේ තුන්වෙනි වටය. නැවත චේන් එකක් ගොතලා එතනටම සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතනවා. ඊළඟ එකට එකක් ගොතනවා. ඊළඟ එකට එකම තැනට දෙකක් ගොතනවා. ඊළඟ එකට එකක් ගොතනවා. මේ රටාවට තුන්වෙනි වටේ අවසාන වෙනකන් ගොතා ගන්න. තුන්වෙනි වටයත් අවසන් කරලා යාන් එක සම්බන්ධ කරගත්තා ලිස්සා හැරීමකින්. දැන් හතරවෙනි වටේ චේන් එකක් ගොතලා අපි එතනටම සිංගල් ක්‍රොෂේ දෙකයි ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ එකයි ඊළඟ එකට එකයි. දැන් නැවතත් ඊළඟ එකට එකම තැනට සිංගල් ක්‍රොෂේ දෙකයි ඊළඟ එකට එකයි ඊළඟ එකටත් එකයි. 2යි 1යි 1යි රටාවට වටේටම ගොතා ගන්න. මේ වටය 2යි 1යි 1යි රටාවට වටේටම ගොතාගෙන ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගත්තා. දැන් යන්නේ පස්වෙනි වටය. පස්වෙනි වටේ ඉඳලා 9 වෙනි වටේ වෙනකන් රටාවක් නැහැ. එකකට එක ගානේ වටේටම ගොතා ගන්න. මේ විදිහට එකකට එක ගානේ වටේටම ගොතා ගන්න 9 වෙනි වටේ වෙනකන්. දැන් මම 9 වෙනි වටේට එනකන් එකට එක ගානේ ගොතලා සම්බන්ධ කරගත්තා. දැන් චේන් එකක් ගොතලා එතනටම සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟ සිංගල් ක්‍රොෂේ දෙකේ ෆ්‍රන්ට් ලූප් එකේ මේ විදිහට කටුව දාලා පළවෙනි ලූප් දෙක ඇතුලෙන් අරගෙන අවසාන දෙකට සිංගල් ක්‍රොෂේ එකක් කරනවා. ඊළඟ එකට නැවත සිංගල් ක්‍රොෂේ එකයි. ඊළඟ දෙකට ෆ්‍රන්ට් ලූප් එකෙන් මේ විදිහට දාලා පළවෙනි ලූප් දෙක ඇතුලෙන් අරගෙන නැවත සිංගල් ක්‍රොෂේ එකක් කරනවා. මේ රටාව අපි වටේටම ගොතා ගන්න ඕනි. මේ කරන්නේ අපි සිංගල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කර ගැනීමක්. මේ රටාවට වටේටම ගොතා ගත්තා. දැන් යන්නේ 11 වෙනි වටය. චේන් එකක් ගොතලා එතනටම සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා. කලින් වටේ විදිහටම ඊළඟ සිංගල් ක්‍රොෂේ දෙක එකතු කර ගැනීමක් කරනවා. ෆ්‍රන්ට් ලූප් එකෙන් දාලා නැවත සිංගල් ක්‍රොෂේ එකක් කරනවා. ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ එකයි ඊළඟ සිංගල් ක්‍රොෂේ දෙක එකතු කර ගැනීමක් කරනවා. මේ රටාවට 11 වෙනි වටේ අවසාන වෙනකම්ම ගොතා ගන්න. දැන් මම මේ රටාවට 11 වෙනි වටේම ගොතාගෙන මෙතන චේන් එකක් ගොතලා යාන් එක කට් කර ගන්නවා. මුලින්ම මැජික් රින් එකක් කරගෙන මැජික් රින් එකට චේන් එකක් ගොතලා සිංගල් ක්‍රොෂේ 6ක් ගොතා ගන්න. මේ විදිහට සිංගල් ක්‍රොෂේ 6ක් ගොතා ගන්න. දැන් මැජික් රින් එක තද කරගෙන පළවෙනි සිංගල් ක්‍රොෂේ එකේ මුදුනට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්න ඕනේ. මේ විදිහට සම්බන්ධ කරගෙන චේන් එකක් ගොතලා එතනටම සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතනවා. ඊළඟ එකට එක සිංගල් ක්‍රොෂේ එකයි ඊළඟ එකට එකම තැනට දෙකයි ඊළඟ එකට එක සිංගල් ක්‍රොෂේ එකයි 2යි 1යි රටාවට අපි පළවෙනිට ගොතාගත්ත සිංගල් ක්‍රොෂේ 6ටම ගොතා ගන්න ඕනේ. 2යි 1යි රටාවට වටේටම ගොතලා පළවෙනි සිංගල් ක්‍රොෂේ මුදුනට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගෙන නැවත චේන් එකක් ගොතලා අපි එකකට එක ගානේ තුන්වෙනි වටේ ගොතන්න ඕනේ. මේ විදිහට එකකට එක ගානේ වටේටම ගොතා ගන්න තුන්වෙනි වටේ අවසාන වෙනකම්ම වටේටම එකකට එක ගානේ ගොතලා ලිස්සා හැරීමකින් සම්බන්ධ කරලා චේන් එකක් ගොතලා යාන් එක කට් කරනවා. මේ වගේ කොටස් දෙකක් ඕනේ අපට. කොටස් දෙක ගොතා ගන්න යන්නේ මුලින්ම මැජික් රින් එකක් කරගෙන මැජික් රින් එකට චේන් එකක් ගොතලා මැජික් රින් එකේ ඇතුළට සිංගල් ක්‍රොෂේ 7ක් ගොතා ගන්න ඕනේ.
සිංගල් ක්‍රොෂේ 7ක් ගොතාන මැජික් රින් එක තද කරගෙන පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්න. මම පළවෙනි වටේ සිංගල් ක්‍රොෂේ 7ක් ගොතාන සම්බන්ධ කරගත්තා. දැන් චේන් එකක් ගොතලා නැවතත් මේ 7ට එකකට එක ගානේ 7ක් ගොතා ගන්න ඕනේ. මේ යන්නේ දෙවෙනි වටය. එකට එක ගානේ 7ක් ගොතනවා සම්බන්ධ කරගන්නවා. මේ විදිහට වට 6ක් කෙරෙන්න ඕනේ. දැන් මේ යන්නේ දෙවෙනි වටේ. දැන් මම 6 වෙනි පේලියට එනකන් එකට එක ගානේ රටාවට ගොතා ගත්තා. මේ අත් කොටස් දෙකක් ඕනේ. චේන් එකක් ගොතලා යන්නේ කට් කරගන්න මේ වගේ අත් කොටස් දෙකක් ඕනේ. දැන් යන්නේ කන කොටස ගොතා ගන්න. මේ විදිහට මැජික් රින් එකක් කරගෙන මැජික් රින් එකට චේන් එකක් ගොතලා මැජික් රින් එකේ ඇතුළට සිංගල් ක්‍රොෂේ 6ක් ගොතා ගන්න ඕනේ. 6ක් ගොතාගෙන මැජික් රින් එක තද කරගෙන පළවෙනි චේන් එකේ මුදුනට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්න. පළවෙනි චේන් එකේ මුදුනට පළවෙනි වටේ ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගත්තා. දැන් අපි මෙතනට චේන් එකක් ගොතලා එතනටම සිංගල් ක්‍රොෂේ 2යි ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ 1යි. නැවතත් ඊළඟ චේන් එකට 2යි ඊළඟ එකට 1යි. 2යි 1යි රටාවට දෙවෙනි වටේ අවසාන වෙනකන් ගොතා ගන්න. 1යි රටාවට දෙවෙනි වටේ අවසාන වෙනකන් ගොතා ගත්තා. දැන් නැවත චේන් එකක් ගොතලා එතනටම සිංගල් ක්‍රොෂේ 2ක් ගොතනවා. ඊළඟ චේන් එකට 1යි ඊළඟ එකටත් 1යි. ඊළඟ එකට නැවත 2යි ඊළඟ එකට 1යි ඊළඟ එකට 1යි. 2යි 1යි 1යි රටාවට තුන්වෙනි වටේ අවසාන වෙනකම්ම ගොතාන සම්බන්ධ කරගන්න. 2යි 1යි 1යි රටාවට තුන්වෙනි වටේ ගොතාගෙන සම්බන්ධ කරගත්තා. දැන් නැවත චේන් එකක් ගොතලා එතනටම සිංගල් ක්‍රොෂේ 2යි ඊළඟ එකට 1යි ඊළඟ එකටත් 1යි ඊළඟ එකටත් 1යි. 2යි 1යි 1යි 1යි. ඒ කියන්නේ 2යි 1 3යි රටාවට හතරවෙනි වටේ අවසාන වෙනකම්ම ගොතාන සම්බන්ධ කරගන්න. 1යි 1 3යි රටාවට හතරවෙනි වටේ අවසාන ගොතාගෙන සම්බන්ධ කරගත්තා. දැන් මෙතෙන්ට චේන් එකක් ගොතලා දැන් යන්නේ පස්වෙනි වටේ. පස්වෙනි වටේ දි රටාවක් නැහැ. එකකට එක ගානේ වටේටම ගොතා ගන්න ඕනේ. පස්වෙනි වටේ ඉඳලා 12 වෙනි වටේ වෙනකම්ම එකකට එක ගානේ ගොතා ගන්න. මම වට 12ක් ගොතලා සම්බන්ධ කරගත්තා. 13 වෙනි වටේ චේන් එකක් ගොතාන එතනටම සිංගල් ක්‍රොෂේ 1යි. මම කලින් කියලා දුන්න විදිහටම ෆ්‍රන්ට් ලූප් එකෙන් දානවා ඊළඟ එකේ. නැවත ඊළඟ එකේ ෆ්‍රන්ට් ලූප් එකෙන් දාලා මේ සිංගල් ක්‍රොෂේ දෙක එකතු කර ගැනීමක් කරනවා. මේ රටාවට අපි 13 වෙනි වටේ අවසාන වෙනකම්ම ගොතා ගන්න ඕනේ. මම දැන් 13 වෙනි වටේ අවසාන වෙනකන් ගොතා ගත්තා. දැන් චේන් එකක් ගොතලා යාන් එක කට් කරලා අයින් කරගන්නවා. අපිට මේ වගේ කොටස් දෙකක් ඕනේ. දැන් මම මේ බනීට බෝ එකක් ගොතා ගන්න යන්නේ. මේ තියෙන්නේ ටී ප්ලයි එක. මේක ඩබල් දාලා තමයි ගොතන්නේ මම. මුලින්ම චේන් 10ක් ගොතා ගන්න ඕනේ. ඔයාලා මේ විදිහට මුලින්ම චේන් 10ක් ගොතා ගන්න. දැන් දෙවෙනි චේන් එකේ ඉඳලා එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ 9ක් ගෙතෙන්න ඕනේ. දෙවෙනි චේන් එකේ ඉඳලා එකකට එක ගානේ ඔයාලා සිංගල් ක්‍රොෂේ 9ක් ගොතා ගන්න මේ විදිහට. දැන් මම සිංගල් ක්‍රොෂේ 9ක් ගෙතුවා. චේන් එකක් ගොතලා අනිත් පැත්ත හරවලා නැවතත් එකකට එක ගානේ 9ක් ගොතනවා. මේ විදිහට තුන්වෙනි පේලිය සහ හතරවෙනි පේලිය ගොතා ගන්න. චේන් එකක් ගොතලා අනිත් පැත්ත හරවගෙන නැවත 9ක් ගොතන්න. මේ රටාවට ගොතා ගන්න තුන්වෙනි පේලිය සහ හතරවෙනි පේලිය. මම දැන් අවසානයේ වෙනකන් ගොතාන එතනටම චේන් එකක් ගොතලා කෝණයකට සිංගල් ක්‍රොෂේ 2යි. ඒ සයිඩ් එකේ ඊළඟට තියෙන චේන් දෙකට සිංගල් ක්‍රොෂේ 1 ගානේ ගොතනවා. අවසානයේ කෝණයකට මම එකම තැනට දෙකක් ගොතනවා. කෝණයක වෙනකන් එකකට එක ගානේ ගොතන්න ඕනේ. කෝණයකට දෙකක් ගොතන්න.
කෝණයකට දෙකක් ගෙතුවට පස්සේ ඊළඟට තියෙන සයිඩ් එක එකකට එක ගානේ අවසානය වෙනකන් කෝණයක දක්වා ගොතනවා. මම දැන් කෝණයක වෙනකන් එකකට එක ගාන ගෙතුවා. නැවත කෝණයකට එකම තැනට දෙකක් ගොතනවා. ඊළඟට තියෙන දෙකට එකකට එක ගානේ ගොතලා නැවතත් කෝණයකට එකම තැනට දෙකක් ගොතලා දිගට තියෙන සයිඩ් එක එකකට එක ගානේ අවසානය වෙනකන් ගොතාගෙන පටන් ගත්ත සිංගල් ක්‍රොෂේ එකට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරලා චේන් එකක් ගොතලා යාන් එක කට් කරලා අයින් කරගන්න. මේ තියෙන්නේ සම්පූර්ණයෙන් වැඩි වුණාට පස්සේ බෝ එකේ. දැන් මම මුලින්ම බනීගේ ඔළුව කොටස අරගෙන මේ විදිහට පැඩින් පුරව ගන්නවා. මේ සොෆ්ට් පැඩින් පුරවන්නේ. හොඳට මේකට පැඩින් පුරව ගන්න. කඳ කොටසටත් මම ඒ විදිහට පැඩින් පුරව ගත්තා. දැන් මේ විදිහට කොටස් දෙක එක මත එක තියලා අපි මෙතනින් මේ වගේ ප්ලාස්ටික් ඉදි කටුවකින් මේ විදිහට කොටස් දෙක සම්බන්ධ කරගන්න ඕනේ. මේ විදිහට වටේටම මේ කොටස් දෙක එකතු කර ගනිමින් මහගන්න. දැන් මේ කොටස් දෙකම මම එකතු කරලා මහගත්තා. ඔයාලට පේන්නේ නැති මම මේක හැක් මහගෙන තියෙනවා. දැන් මම අනිත් ඇහැ මහගන්න යන්නේ. මේ විදිහට ප්ලාස්ටික් ඉදි කටුවට දාලා යාන් එක රවුම් හැඩයක් එන ආකාරයට මේ ප්ලාස්ටික් ඉදි කටුව එහා මෙහා යවමින් තමයි අපි ඇහැ හැඩය එන විදිහට හදා ගන්න ඕනේ. මං කලිනුත් ටෙඩි ඇප්ලික් වල එහෙම කියලා දීලා තියෙනවා කොහොමද අපි ඇහැක් මහගන්නේ කියලා. මේකට ඔයාලට ඇහැක් අලව ගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නැති අයට මේ විදිහට කළු පාට යාන් එකකින් ඇහැ හැඩය මහගන්න පුළුවන්. ඔයාලා කැමති විදිහකට කරගන්න. මේ විදිහට ඔයාලා කැමති විදිහට කරගන්න පුළුවන්. දැන් මං ඇහැ හැඩය මහගෙන ඉවරයි දෙපැත්තෙම. ඊළඟට මම පොඩි ඇහි පිහාටු දානවා මේ ඇහැට. මේ විදිහට ඒ ඇහැ මහගත්ත යාන් එකෙන්මයි මම මෙන්න මේ විදිහට ඇහි පිහාටු 3ක් දාගන්නවා. මේ විදිහට 1යි ඊළඟට මෙතනින් යවලා ඇහැ කෙළවරෙන් නැවත මතු කරගන්නවා. 2යි නැවත මෙතනින් යවලා මං ඊළඟ ඇහැ කෙළවරෙන් මතු කරගන්නවා. එකම යාන් එකෙන් තමයි මම මේ ඇස් දෙකත් මහලා ඇහි පිහාටුත් මහගන්නේ. මේ විදිහට දැන් එහා හැටත් කෙළවරෙන් මතු කරගෙන තියෙන්නේ. මේ මතු කරගත්ත තැනින් එක ඇහි පිහාටුවක් දාලා නැවත ඇහි මැදෙන් මතු කරගන්නවා. මතු කරගෙන දැන් නැවතත් උඩින් දාලා ඇහැ කෙළවරෙන් නැවත කටුව මතු කරගන්නවා. මතු කරගෙන දැන් මේ කෙළවරටත් ඇහි පිහාටක් දාලා යාන් එක නැවත පටන් ගත්ත තැනින්ම මතු කරගෙන යාන් එක කට් කරලා ඇතුළට ඇදලා සංගවා ගන්න ඕනේ. මේ පැඩින් ඇතුලේ සංගවා ගන්න ඕනේ. දැන් මම මේ බනීගේ නහය කොටස හදාගන්න යන්නේ. නහය කොටසත් මේ විදිහටම තමයි. මේ විදිහට
යාන් එක අරගෙන මහ ගන්නවා. මේ විදිහට අහට මෙහාට යාන් එක යවමින් ඔයාලට පුළුවන් නහය කොටස මහ ගන්න. මම දැන් මේ බණීගේ නහය කොටසෙත් මෙන්න මේ කොටස හදාගත්තේ මේ වැහි පිහාටු මහගත්ත විදිහටමයි. දැන් ඔයාලා මෙතන බෙල්ල ගාවට අත් කොටස් දෙක සහ මෙතන ඉදිරිපසින් කකුල් කොටස් දෙක මේ බෙල්ල සම්බන්ධ කරගත්ත විදිහටම මහ ගන්න. දැන් මම අත් දෙකයි කකුල් දෙකයි මහ ගත්තා. දැන් ඔයාලා මෙන්න මේ කන් දෙක කොටස මෙන්න මේ මුදුනට තියලා මහ ගන්න. දැන් මම කන් දෙකත් මහ ගත්තා. දැන් අපි බණීගේ බෝ එක මෙතනින් තියලා මහ ගන්න යන්නේ. බෝ එක මෙන්න මේ විදිහට තියලා මැද්දෙන් ඉස්සෙල්ලා මහ ගන්න ඕනි. මෙන්න මේ විදිහට මැද්දෙන් බෝ එක ඉස්සෙල්ලාම මහ ගන්න. පස්සේ අපි බණීගේ මැද්දට තියලා මහ ගන්න ඕනේ. දැන් පුළුවන් බණීගේ මැද්දට තියලා මේක සම්බන්ධ කරගන්න. දැන් මම මේ බණීට නැට්ටක් හදාගන්න යන්නේ මේ විදිහට 12 පාරක් පටලා ගන්න. මේ විදිහට 12 පාරක් අත වටේ පටලා ගන්න. පටලගෙන දැන් මේ ඇඟිලි වලින් එළියට අරගෙන මේක මැද්දෙන් අපි ගැට ගසා ගන්න ඕනේ. මේ මැද්දෙන් හරියටම ගැට ගසා ගන්න ඕනේ. මම තොප්පි වලට වූල් බෝල හදන හැටි කියලා දීලා තිනවා. ඒ විදිහටම තමයි. හරියට මැද්දෙන් ගැට ගසාගෙන දැන් පුළුවන් මෙන්න මේ වටේ තියෙනවා මේ විදිහට කපා ගන්න. මේ දිග පටිය තියාගත්තත් කමන්නේ. ඔයාලට එතකොට මහ ගන්න ලේසියි ඒකෙන්ම. මේ විදිහට ගානට බෝලයක් වගේ පොඩි කපා ගන්න. දැන් මම මේක මේ විදිහට බණීගේ පිටිපසින් තියලා මහ ගන්නවා. දැන් මම බණීගේ නැට්ට කොටසත් මහගෙන ඉවරයි. ඔයාලා කැමති නම් මෙතෙන්ට චේන් කීපයක් ගොතලා බෙල්ල වටේට පටියක් දාගන්න පුළුවන් මේ බණීගේ. දැන් මම සම්පූර්ණයෙන් බණී ගොතලා ඉවරයි. පිටිපස කී චේන් එකක් රඳව ගත්තා. ඒ වගේම දිය සායම් වලින් බණීගේ මූණ සහ කන් දෙක මම ලස්සන කරගත්තා. ඉතින් මේ වගේ වටිනා නිර්මාණ ඉදිරියටත් කියලා දෙනවා. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ ඔයාලගේ ආදරණීය ගෙත්තම